හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද මං ඉන්නේ රන්නේ. ලස්සන ස්ථානයක් දැකලා නැවැත්තුවා. බලන්න මේ මුහුදෙන් වින් වෙච්ච කලපුවක්. ලස්සන ප්‍රදේශයක්. මං වෘත්තියෙන් රියදුරෙක් ඉඳලා මට ලංකාවේ වටේම යන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ ලංකාව වටේ යනකොට මේ පුංචි ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දැක්කහම මේවා වීඩියෝ එකකට අරගෙන ඕගලන්ට අරන් එන්න තමයි මගේ බලාපොරොත්තුව. බලන්න මේ කොච්චර ලස්සන සොඳුරු ස්ථානද කියලා මේවා. මේ පැත්තෙන් සුන්දර වෙරළ තීරයක්. මේ කාන්ද මෝදර හරිය. අපි රන්නට ඇවිල්ලා රන්නෙන් කහඳ මෝදර පාරට දාලා ඒ පාරේ කිලෝමීටර් 9ක් විතර යනකොට තමයි මේ ස්ථානේ හම්බෙන්නේ. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ වෙරළ. සාමාන්‍ය මිනිසුන්ට ඇස ගැසෙන්නේ නැති ලස්සන ස්ථාන. ඒ කියන්නේ කොළඹින් කිලෝමීටර් 200ක් විතර ඈතට. මම උදේම මගේ රාජකාරී වැඩකට මම මේ රන්න ප්‍රදේශයට ආවා. ඉතින් මේ ප්‍රදේශයට ඇවිල්ලා මගේ රාජකාරී ඉවර කරලා දැන් ඕගොල්ලෝ වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් කරනවා. ඉතින් මේ වෙරළෙන් ගසාගෙන යන ජලය ගල් බැම්මක් මාර්ගයෙන් අර ඔයගලන්ට ඈතින් පේන කලපුවට තමයි ඒ වතුර පාර මුදා හරින්නේ. ඉතින් ලස්සන නිර්මාණ මිනිසුන්ගේ සිත් වලට එන එක එක අදහස් තමයි මේ සොඳුරු ස්ථාන බවට පත් වෙලා තියෙන්නේ. මම රාජකාරිය අවසන් කළා එතනින් එන්න යනකොට මට හම්බුණා ඒ රාජකාරී කරන ස්ථානයේ පොඩි මල්ලි කෙනෙක්. එයාගේ නම රශ්මික. ඉතින් රශ්මික මල්ලි කියන විදිහට ලෝකෙටම එකක් වෙච්ච ලස්සන ස්ථානයක් මේ හරිය තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් මම මේ ස්ථානේ හොයාගෙන යන ගමන් ඕගලන්ටත් ඒ ස්ථාන ගැන තොරතුරු ටිකක් මම එතනින්ම හොයාගෙන අරගෙන ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා ඒ ස්ථාන ගැනත් තොරතුරු ටිකක් හොයාගෙන ලස්සන රූපරාමු ටිකක් අරගෙන මම වීඩියෝ එකක් විදිහට හදලා මම ඕගලන්ට අරගෙන එන්නම්. එහෙනම් යම් මාත් එක්ක ඉස්සරහට. ඕගලන්ට පේනවා ඇති මේ පැරණි ලිඳක් තමයි මේ වතුරෙන් වට වෙලා තියෙන්නේ. කලකදී ප්‍රයෝජනට ගත්ත දැන් අතහැරිච්ච පෞරාණික ලිඳක්. ඒකත් බලාගෙන අපේ ගමනාන්තය වෙත යන්. මේ කොයි හරියද අයියේ? ගුරු පොකුණ නේද? දැන් මේක නිකන් මේ වතුරෙන් හැදිලාද නැත්නම් මේක හදලාද? ඔව් නිකම්ම හැරිලාද? මොකක් හරි ඒකයි සාමාන්‍ය. මොකක් හින්දාද හේතුවක් දන්නේ නැහැ. ඔව්. මේ පැත්තේ මේ පැත්තත් ඉවරයි. දැන් වතුර පාවිච්චි කරන්නත් බෑ මිනිස්සුන්ට ප්‍රයෝජනයකුත් නැහැ නේ. ඒ කියන්නේ දේශපාලඥයන් නොමනක් ක්‍රියා තමයි ඉතින් මේවනේ. එහෙමද? ලොකු ගැඹුරක් ඇති එහෙනම් නේ. හොඳ වතුර බොන වතුර නේද? මේකේ තියෙන්නේ. ඉවරයි නේ. හරියයි මම විහෙරණ මේ පැත්තට යනවා. දැනගන්න පුළුවන් කවුද ඉන්න හොඳ කෙනෙක් මේ හරිය අපිට හම්බෙලා කතා. කොහෙද ඉන්නේ මට කියන්න මම හොයාගෙන යනවා.
ඒ මම වෙහෙර නමය හොයාගෙන එන අවස්ථාවේ මට මගදී හම්බුණ අයියා කෙනෙක්. මං ඒ අයියාගෙන් තමයි මේ වෙහෙර ගැන දන්න පුද්ගලෙක්ගේ විස්තර අහලා දැනගත්තේ. සුගතදාස මාමගේ විස්තර කිව්වේ මට ඒ අයියා. මේ ගම්මානේ ඇතුලේ ඉන්න කැලේට පිපිලා කැලේට පර වෙලා යන බුද්ධිමත් මිනිස්සෙක් තමයි සුගතදාස මාමා කියන්නේ. සුගතදාස මාමගෙන් ඒ විස්තරයත් අරගෙන මම වෙහෙර නමය බලන්න ආවා. ඔයගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ නැහැ. මේ විහාරස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළා ඉදි කරපු චෛත්‍යයක් කිව්වොත්. ඉතින් මට මේ චෛත්‍ය ගැන ලොකු විස්තරයක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම මේ විස්තරේ හොයාගෙන එනකොටම මට මේ චෛත්‍ය ගැන ඒ සුගතදාස මාමා ලොකු විස්තරයක් කරා. ඉතින් ඒ විස්තරය ඔයගොල්ලෝ ඇහුවට පස්සේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ චෛත්‍ය වන්දනාමාන කරන්න කතරගම යනකොට හොයාගෙන එනවා කියන එක මම විශ්වාස කරනවා. මොකද ඓතිහාසික අතින් වැදගත් වන පෞරාණික අතින් වැදගත් වන වැඳ පුදාගත යුතුම ස්ථානයක් විදියට මේක ප්‍රසිද්ධ නොවුනත් මම හිතනවා මේ රූප රාමු ටික දැකලා මේ සුගතදාස මාමගේ මේ කතාව ඇහුවට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ විහාරස්ථානය වගේම මේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදා ගන්නවා ඒකාන්තයි. ඉතින් බලන්න මේ චෛත්‍ය රාජානන් වහන්සේ මේ තියෙන්නේ සුදර සුදේ බැබලෙන්නේ මේ නවීකරණය වෙලා මෑතකදී. නමුත් මේක කැලියට වැහිලා නටමුන් වෙලා තිබ්බ ස්ථානයක්. ඉතින් මුලින්ම මේ විශාල චෛත්‍ය රාජානන් වහන්සේ තමයි මෙතන නටමුන් වෙලා තියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ වටේට තියෙන චෛත්‍ය රාජානන් වහන්සේලා ටික ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඒ ලස්සන කතාවත් මේ රූප රාමු ටික බලලා ඉවර වුණාට පස්සේ ඒ මාමගෙන් අහගන්න ලැබෙනවා ඔයගලන්ට. ඒකත් ඔයගොල්ලෝ අහන්න මුල ඉඳලා. ඔයගොල්ලෝ කොළඹ ඉඳලා කතරගම යනකොට ඔයගලන්ට රන්න පහු කරාම ඔයගලන්ට මේ සුන්දර පූජා භූමිය දැක ගන්න හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් 8ක් විතර ඇතුළට එනකොට ඔයගලන්ට මේ කලමැටිය කියන ස්ථානෙදී තමයි මේ පින්බර පූජා භූමිය හම්බෙන්නේ. මං ආවා වෙහෙර නමේ පන්සලට. මට සුගතපාල මාමා ගැන විස්තරයක් කිව්වා එතන කෙනෙක්. පන්සල ගැන මාමා මොනවද දන්නේ විස්තර? ඒ කියන්නේ ඔතන මේ පෞරාණිකත්වය ගැන අහන්නේ. ඔතන ලෝතුරා විද්‍යාවන්ත බුද්ධත්වයට පත් වෙන ගමන්ම සත්‍ය බමුණුන් කුසතන මිටියට අර්ගාතලා අතුරගෙන වාඩි වුණා. වාඩි වෙලා බුද්ධත්වය අවබෝධ වුණා. අවබෝධ වුණාට පස්සේ තෙන්ට ආවර අපස්සු වල්ලුක කියන වෙන්ද දෙබෑව දෙන්න. ඔව්. ඒ බලන අර මේ කඩන්න එන ගමන් වෙන්නේ නැති විලන් ඉතින් කැමරට ගෙනියන්නේ නැති. ඊට පස්සේ මේ බුදු පියාණන්සේ දැකලා විලන්ත මේ පිටු දෙක පූජා කෙරුවා. පූජා කළා. ඊට පස්සේ පූජා භාණ්ඩයක් කිල්ලුවා. පූජා පාත්තා. බුදුන් ගමන් දෙන්න දෙයක් නැහැනේ. කිසිම දෙයක් නැහැනේ. ඊට පස්සේ තමයි මේ ඔළුවත් ගාලා කෙස් ටිකක් අරගෙන දුන්න පූජා පාත්තා. කේශ ධාතු. ඔව් කේශ ධාතු උනා. ඊට පස්සේ ඔය කරඬුවක් අතලෝ ටික තැම්පත් කරගෙන ඒ පුරාණ ඉඳලම මේ ලංකාවත් එක්ක අර වඩුබාගිලාදිය විකුණු එකන කරේ ඉස්සර රුවල් නැව්. ඉතින් ඕක ඉඳලා හැමදාම ඉන්දියාව ඉඳලා බඩු ටික නාඩු පටවගත්ත ගමන් ඔය කරඬුව තැම්පත් කරගන්නවලු. ඉතින් ඒගොල්ලන්ට වෙනදාම බොහොම ශාස්ත්‍රීයව කෙරිලා තියෙනවා. ඕක ඒ තපස් වලු කොහෙන්ද බෑව දෙන්නගේ 7 වෙනි මුණුපුරාලා පරම්පරාව එනකම් මොක පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. 7 වෙනි පරම්පරාව. තපස් වලු කොහෙන්ද බෑවගේ 7 වෙනි පරම්පරාව. වෙනකම් පවත්වාගෙන ගිහිල්ලා 7 වෙනි පරම්පරාවේ තමයි
ඔතනින් ඔය බඩු ටික මිරිස්ත කියන මිරිස්ත තොට කියලා තියෙන්නේ. මිරිස්ස දීවර වරාය කියලා දැන් තියෙන තැන නේද? තොට තමයි ඒ කාලේ මිරිස්ස තොට කියලා තමයි ඒකට නම් කරලා තියෙන්නේ. නම් කරලා තියෙන්නේ. ඒ මිරිස්ත තොටින් ඒ ටික බඩු ටික විකුණගෙන ආපහු නැවත දියත් කළා. මේ ගන්නතෝ බලා යන ගමන් මෙතන කලපුවක් තියෙනවා. චෛත්‍යයට පල්ලෙහින් තියෙනවා කලපුවක්. මොකද යන ගමන් මේක වැවක් වගේ දැකලා මේ ගොල්ලන්ට දාර වතුරේ මේ හොයා ගන්න කිමන් අරින්න ගොඩ බැස්සා. හිතාගෙන අතර නැංගුරන්ලා වරායනේ තියෙන වරායනේ නතර කරලා ඔතනින් ගොඩ වුණා. ගොඩ වෙලා ඊට පස්සේ ඇවිල්ලා නැවතුණු තමයි චෛත්‍ය තියෙන්නේ. කන්දනගෙන ආපු තැන. එතන මහා ගල්තලාවක් තිබුණා තුන ඒකකින් ඔය කරඬුව තැන්පත් කළා. ඊට පස්සේ ගිමන් ඇල්ලා තමුන්ගේ අඩුපාඩුකම් හොයාගෙන ඔතනින් ගියලු ඒ වෙලාවේ ඒ කාලේ තිබිලා තියෙන අර ගම්මුලා දැනෙනකොට ගුරු කියන එක තමයි තියෙන්නේ. ඒ කාලේ කියලා නම. ඊට පස්සේ අපේ කාලේ අපිට මතකයි මෙම්බර්ලා කියලා. ඔව්. කට්ටියක් හිටියනේ මෙම්බර් මහත්තයා කියලා කියන්නේ. අපේ මතකේ. ඊට පස්සේ ග්‍රාම සේවකලා කියලා. ග්‍රාම සේවකලා. ඔව්. එදා ගුරු කියලා හිටියේ. ගමේ ප්‍රධානට ගුරුය කියලා කියන්නේ. කැඩිලා ඉන්න දැන් ග්‍රාම සේවකව තනටනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ඔතන ගිමගාන ගමන් පාර ගියාලු මගේ කියන්නේ මිනිස්සෙක් එනකොට අඬ ගැහුවලු අඬ ගහලා ඇහුවලු ගුරු කොයිදයි කියලා. ගුරු පොකුණට ගියයි කිව්වලු. එතනම තියෙන පොකුණ මේ ගමේ තමයි තියෙන සංකේත හතර. වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකේත හතර තියෙන එකම ගම මේක. ගුරු පොකුණ. ගුරු පොකුණ. එහෙම තමයි ගුරු පොකුණ කියලා නම හැදුනේ මෙතන නේද? ඔව් මේක තමයි ගුරු පොකුණ. අර කලපින් එහා පැත්ත තමයි කලමැටි. ඒ වුණාට ඔය නම් දෙකම විවහාර වෙනවා. කලමැටි කියලා තමයි චෛත්‍ය නම කියන්නේ. කියවෙන්නේ. නමුත් චෛත්‍යනම තියෙන්නේ ගුරු පොකුණේ. ගුරු පොකුණේ. ගුරු කොයිද හැමෝම පොකුණට ගියයි එක තමයි දැන් මේ ගුරු පොකුණ වෙලා තියෙන්නේ. ගුරු පොකුණ වෙලා තියෙන්නේ. ඔව්. එතකොට දැන් යන්න සූදානම් වෙලා ඊට පස්සේ සියලු දේ සම්පූර්ණ කරන් ගිමංගල්ලේ යන්න හදනකොට සූදානම් වෙලා කරඬුව ගන්න හැදුවලු අතට. ගන්න හදනකොට කරඬුව යට බැහැලලු ගලේ යටට. මේක ගන්න try කළා කොහොමද ගන්න හදන නැහැ යටට තමයි බහිනවා කියන්නේ. ඊට පස්සේ ඔක දැන් ගන්න බෑනේ. කට්ටිය එක බොහොම මේකෙන් ගියාලු. ගිහිල්ලා නැවට කොට වෙලා මාක්කේව තියාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙතන මාක්කයක් තියලා ඔය මග දිගට එක එක ලාං සලකුණු තියාගෙන ගිහිල්ලා තමයි ගිහිල්ලා රජවාසලට ගිහිල්ලා තියෙන්නේ. දා රජකතු රාජ්‍යමට නව මතක නැත්නම් නැති ඒ රාජ්‍යරොට කියලා කිව්වලු ආරාත්මන මෙන්න මගේ සිදුවීමක් සිද්ධ වුණා. අපි මෙන්න මේ මාක් තියාගෙන ආවේ. ඒව හොයාගෙන ගිහිල්ලා මෙතන චෛත්‍යයක් ඉදි කරන්න කියලා. ඊට පස්සේ පිරිවෙන සේනාවකුත් එක්ක ඒ රජතුමා පිටත් වෙලා ඇවිල්ලා බන්දගිරියේ යාංගල කියන එකේ තමයි යාංගල දන්නවද? අර එන ගලක් තියන්නේ යහන්ගල. හරි මං අහලා තියෙනවා. ඔක තියෙන්නේ මාවනැල්ල පැත්තටද නැත්නම්? නෑ මේ කතර තිස්ස මහරාමයට මෙහා තියෙන යහන්ගල නේද? යහන්ගලක් කියලා එකක් තියෙනවා මාවනැල්ල පැත්තට. බන්දගිරිය ඇතුලේ තමයි යහන්ගල තියෙන්නේ. බන්දගිරිය කියන එක මහා කොලනියක් නේ. ඒක ඉදන් දීලා. ඒ කොලනියේ ගොඩක් ඉන්නේ මේ ගම්වල සෙනගාල්ල ගම්වල සෙනග තමයි වැඩිපුර ඉන්නේ. මේ ඔය යහන්ගල කියන කුට්ටිය ඉන්නේ අපේම ගමේ කට්ටිය. එතන සෑහෙන නිදන් එහෙම හැරුවනේ අර ප්‍රේමදාස මහත්තයලේ කාලේ. ඔය දැන් තියෙන හුඹුල් ගල් විදලා අරගෙන ඉතින් ඔතන තමයි ලැබුම් අරගෙන රාජවාසල වගේ තියාගෙන බොහොම කාලයක් ඉඳගෙන ඔතන චෛත්‍යයයි ඉස්ලාම නිම කරලා තියෙන මේ චෛත්‍යය. චෛත්‍ය නම මුල් චෛත්‍යය. ඊට පස්සේ තව චෛත්‍යයක් මේ අකර ගොඩවාය කියන හරිය ගල් උඩ චෛත්‍ය පහක් නම රන්නේ. අර කහඳාවට හැරෙන හන්දියේ ගල උඩ තියෙන චෛත්‍ය එක. ඔය වගේ චෛත්‍ය පහක් නිම කළා අම්මලන්තට එක චෛත්‍යයක්. එහෙම චෛත්‍ය පහක වැඩ නිම කරලා තමයි ඊට පස්සේ රජවාසලට ආපහු ගිහිල්ලා තියෙන්නේ. ඕක තමයි කතාව. ඒ කියන්නේ මේ වෙහෙර නමය කියන ස්ථානයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු කියලා තමයි කියන්නේ. ධාතු තමයි
තියෙන්නේ මුල්ම දුන්නු කේසතාතුන් කේසධාතුන්. බුදුණු මොහොතේම. ඒ කියන්නේ තපස්සු බල්ලුක වෙන්දබෑගේ පරම්පරා 7 වෙනි පරම්පරාවෙන් තමයි මේ විහාරස්ථානය උරුම වුණේ. උරුම වුණේ නේද? ඔව් අපිට උරුම වුණේ. අනිත් අට ඊට පස්සේ තමයි මේ ආම්දුරෝනේ ඊට පස්සේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා අත්‍යවශ්‍ය. කොහොමද දන්නවද? ඕක හෝමෝ චෛත්‍ය නිමකල්ප චෛත්‍ය හෝම කාලයගේ ඇබෑමෙන් මේ ජනගහනය ගොඩක් අඩුයි ඒ කාලේ. ඔව්. පවුල් 4-5 වගේ තමයි අපි දැනගන්න කොටත් තිබුණේ. ඔව්. ඉතින් ඊට පස්සේ පන්සලේ හිටිය ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා තියෙනවා බුරුමෙටද කොහෙද? බුරුමෙට. බුරුමෙට ගියා කියලා කියන්නේ. බුරුමෙට වැඩලා තියෙනවා වන්දනාවට. වැඩියට පස්සේ බුරුමේතිය ස්වාමීන් වහන්සේ ඇහුවා මේ ලොකු හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේ මොන රටේදයි කියලා. ශ්‍රී ලංකාවේ කිව්වලු. ඊට පස්සේ කිව්වලු ශ්‍රී ලංකාවේ මෙන්න මේ මහාවංශ සූප වංශයේද පොත තියෙනවලු මේ කතාව. එතන දැන් කොහොම මේ ලංකාවේ කොයි හරිද කියලා ඇහුවලු. පාරපුර මේ කලමැටිය කියන ප්‍රදේශයේ මම ඉන්නේ කියලා. කලමැටියේ ඇතියෙක්වලු බොහෝම බැබලෙන ස්ථානයක් දැන් තියෙනවද ඇහුවලු. හාමුදුරුවෝ එහෙම කොහොම නැහැ කියලා. බලන්නේ කිව්වලු ගිහිල්ලා මෙන්න මේ ඉසව්වේ මේ හරිය තියෙන්න ඕනේ කිව්වලු බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම කේසධාතු තැන්පත් කරපු චෛත්‍යරාජ මාසේ නමක් ඉන්නවා කියලා මේ තියනවා කියලා මේක තියනවලු සූප වංශයට ගොඩ. ඉතින් ඒ පාර දැන් මේක හිතේ තියාගෙන ඇවිල්ලා ගම්මුත් එක්ක ඊපස්සේ එන්න කැලෑවට තිබුණා කියන දෙපොර මණ්ඩියකුත් එක්ක. ඒ කැලෑව ආස්ත රිංගල වනකොට කියනවලු චෛත්‍යයක නටබුල් සම්පූර්ණ කරාවේ. ඊට පස්සේ තමයි සියලුම නායකලා ස්වාමීන් වහන්සේ මරණ චෛත්‍ය හදලා. ඒ හාමුදුරුවෝ තමයි ඊට පස්සේ අර පල්ලිය තියෙන වරායනේ වැල්ලනේ තියෙන්නේ. කන්නේ පල්ලිය තියෙන හැම කන්දක් තියෙන එතන කන්නෙන් පල්ලිය තියෙන වරාය. මුදු වෙරළත්තේ. ඉතින් හාමුදුරුවෝ තවත් ගම්මුත් එකතු කරගෙන පාත්තරෙන් වැලිය ඇදලා තමයි ওই චෛත්‍ය 8 නිර්මාණය කරා කියන්නේ. මුල් චෛත්‍යයට පරිවාර චෛත්‍ය 8. ඉතින් ඔය දැන් පුතාගෙන් ඇහුවොත් එහෙම මම ඔය චෛත්‍ය 9ක මොකද්ද සංකේතවත් කරලා තියෙන කියලා ඇහුවොත් කියන්න දන්නවද? එනවද හිතට? මම ඇත්තටම මම රියදුරෙක්. මම ආවේ රාජකාරී වැඩකට. මං ඒ එන ගමන් මේ ලංකාවේ තියෙන වගේ පෞරාණික ස්ථාන පොඩ්ඩක් බලනවා, තොරතුරු හොයනවා. ඒ හොයනකොට තමයි මාමා මට ඔයාව හම්බෙන්නේ. එතකොට මාමා ගැන මට විස්තරයක් කියන්නේ ඒ වෙහෙර නමේ බලන්න යන්න ඉස්සෙල්ලා මිනිස්සෙක් හම්බෙලා. ඉතින් මං ඒ මිනිස්සයාගේ ඒ විස්තර අරගෙන තමයි මාමාව හම්බෙන්නේ. මට හිතුණා ඒ චෛත්‍යය බලන්න ඉස්සෙල්ලා ඒ චෛත්‍ය ගැන මාමගෙන් තොරතුරු ටිකක් ලබාගෙනම බැලුවා නම් මට ඒක හොඳ වටිනවා කියලා. අතන පුතා ඔය චෛත්‍ය 9ක් ඉදි කරන්න හේතු සාධක වෙලා තියෙන්නේ. ඔය නව අරහදී බුදු ගුණ 9 තියෙන ඉතිපිසෝ ගාථාව. ඉතිපිසෝ ගාථාව තියෙනවා. එහෙමද? ඔව්. 9ක් තියෙන එකනේ. නව අරහදී බුදු ගුණ 9. දැන් මාමට වයස කීයද මාමේ? මට 75ක්. 75යි නේද? මේකේ මේ ගමට දීපු ලොකුම දායාදය තපස්සු වල්ලුක දෙබවන්ට දුන්නා වගේ මේ ගමට දුන්න ලොකුම දායාදය පන්සල් වල ඉන්න සෙනගක තියෙන අබුද්ධිමත්කම නිසා තමයි. නැත්තම් මේ ගමට වෙන රැකියාවල් ඕනේ අවශ්‍ය නැහැ. ඔතන ඔය ඔන්න ඔය ක්‍රමයට ප්‍රචාරයක් දීලා මේ ලෝකේ දැනුවත් කරනවා. මේ ලෝකෙම ඔන්න රට දැනුවත් කරනවා නම් ඔය කතරගමට යනවා අවුරුද්දට ලක්ෂ ගාණක් සෙනග. ඒ සෙනග ඔක්කොම මේකට ඇවිල්ලා තමයි ඒ පැත්තට ඇවෙන්නේ නේද? ඔතන බබලවන්න පුළුවන් මේ ගමේ ඉන්න සෙනගට මේ ගුරුපොන්නේ හන්දිතර මල් කඩ වලින් ජීවත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඔව්. දැන් මාමේ මෙහෙමයි රාජසිංහ රජතුමාගේ කාලේ ඔය පනත් තිබ්බනේ. ඔය ගම් පනත ඔය එක එක පනත් තිබ්බා. ඉතින් ඒ පනත් වලදී ඒ ගමේ ජනතාව සම්බන්ධ වෙලා තිබ්බේ පන්සලත් එක්ක. ඒ පන්සලත් එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට ඒ ගම කොයි වෙලෙත් බැබළුණා. එතකොට ගමේ ප්‍රධානියා විදියට පන්සලේ හාමුදුරන් නමක් තිබ්බත් උත්සවයක් තිබ්බත් හැම දෙයකටම පන්සල තමයි මතක් වුණේ. ඉතින් ඒක ඒ රජ කාලේ ඉඳලා එන දෙයක්නේ. මේ පන්සලත් එක්ක තියෙන සම්බන්ධය. ඒ සම්බන්ධය ඇති කරන්නත් නැති කරන්නත් ගමත් එක්ක ඒ ප්‍රධානියාට පුළුවන්.
ඉතින් ඒ දේ තමයි මේ ගමට නැති වෙලා තියෙන්නේ මට හිතෙන විදිහට. ඔව්. ඉතින් මමත් මේම හොයාගෙන ඉන්න තරම් මේ පන්සලක් අපිත් නොදැන හිටියා කියන එකත් ඒක අභාග්‍යයක්. ඒ කියන්නේ එච්චර වටිනා කියන දෙයක්. ඒක හේතුව ධර්මයක් එක්ක සතුටුල බලනකොට ඔතන තිබුණේ නටබුන් වෙච්ච ස්ථානයක මගේම උත්සාහයෙන් තමයි ඔතන දැන් පුතා කියලා බැලුවම පෙනේවි. ඔතන බොහෝම අලංකාර මට්ටමක් දැන් තියෙන්නේ. නැත්නම් ඔතන තුනේ චෛත්‍ය 9 විතරමයි. වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. මම මේ මෑත කාලිකව බෝධි පූජාවල් කරලා සෙත් පිළිත් කියලා මනුස්සොන්ට 100% ප්‍රතිඵල මම අරන් දීලා තියෙනවා. ඔතන ඕනම දුක් ගැනවිල්ලක් කරුවොත් මට ඒක සිද්ධ කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒකේ මූලිකම හේතුව තමයි විනයක් ඇතුව ජීවත් වෙන්න තමුන්ගේ හිතට එකඟ ජීවිතයක් ගත කරනවා. ප්‍රතිපත්තිකරුක වෙන්න අනුකූල ජීවිතයක් හදා ගන්නවා. දෙයිහාමුදුරුව අපිට වඳිනවා මිසක් අපි දෙයිහාමුදුරුවන්ට වඳින්න ඕනේ නැහැ. ධර්මානුකූල වෙනකොට අපි දවසට වරක් දෙයිහාමුදුරුව අපිට නමස්කාර කරනවා. අන්න එතෙන්ට තමුන් එන්න දැනගන්න ඕන. ඊගාවට දෙයිහාමුදුරුවන්ට කරන්න පුළුවන් උදව් කරනවා. මට එහෙම කරලා තියෙනවා 100 නෙවෙයි දහස් ගණන්. බෝධි පූජා කරන්න එන්නේ මං හොයාගෙන. පුතායෝ කවුද දන්නවද? මේක තියෙන ලොකුම ධර්මයේ පුතේ මොකද දන්නවද? ස්වභාව ධර්මය. ඇහුව ගමන් කියන්න ඕන කෙනෙක් බුද්ධ ධර්මය කියලා නෑ. නෑ බුදු පියාණන් වහන්සේට පිරුණම් පාන්න තියෙනවා. නෑ මේ අවශ්‍ය නෑ අවන්න. ආසයි සුදලවගේ පින්වන්ත අය ඔයගොල්ලෝ. ඕන්නේ අම්මේ කරදර වෙන්න. කමන්නේ අපි සතුටින් ඉඳින්නේ. පුතාට හොඳ ලැබීමක් තියෙනවා මම දක්වනවා. හොඳ ලැබීමක් තියෙනවා හොඳ පිනක් තියෙනවා. හොඳ පින්වන්ත රූප සම්පත්තියක් ලැබලා තියෙනවා. අනිත් දේවලුත් ඒ ආකාරයට ලැබෙනවා ඇති කියලා මම අදහස් කරනවා. හිතට දුකක් එන්නේ නැහැ වෙයි මොනවා වෙලා. මම ගොඩක් සතුටින් ඉන්නේ මාමේ. ඒ කියන්නේ මම මුල්ල මුදල් අතින් නෙමෙයි. මම දැන් මේකත් මං ජීවිතේ විඳිනවා. රට පුරා ගිහිල්ලා මම මේකත් මගේ ජීවිතේ මං අපේ අම්මලා තාත්තලා ඒ කාලවල අපිට දුන්නේ ඉස්කෝලේ කවි දෙකක් පාඩම් කරන් එන්නේ කියලා. අපි ඔය කවි දෙක පාඩම් කරන් නොගියොත් අපිට දැයිතියේ ගුරු දෙවිවරු අද ඉන්නේ ගුරු හොරු. ඒ ගුරු දෙවිවරු අපි තිබ්බේ කොයි වෙද්දන්නවද? ගෑනු ළමයි ඉන්න පන්තියේ ගෑනු ළමයි දෙන්නෙක් අතරින් අපි වාඩි කරන එක ගෑනු ළමයි නැගිට්ටෝලා. ඒ තරම් විලිලැජ්ජ එල්ලුම් ගහට එහෙම කෙරුවා වගේ ගෑනු ළමයි දෙන්නෙක් මැදින් අපි වාඩි කරනවා. ඒ තරම් ලැජ්ජයි එදා කාලේ අපි. අද ඉන්නකොල්ල පාඩම් කරන්නේම නැහැ. හෙටත් අර කෙල්ලොද නැහැ ගාම වාඩි වෙන්න බලන්න. ඔව්. අත්ත කතාව ඒකනේ. ඇයි අපේ තිබිච්ච විලිලැජ්ජ බය දෙක මේ අවුරුදු 75ක් තමයි පොඩි කතාවින්නට. මේ පොඩි කාලය තුළ මේ විලිලැජ්ජ බය කියන එක සියලුම දේ නැති කරුවා මේ. අපේ සංස්කෘතිය එහෙම වැල්ලිලා ගිහිලා තියෙන්නේ නේද? මේ පාලකයෝ ආගමික වටපිටාව ඔක්කොම නැති කරා නේද? මේ පාලකයෝ උන් හිතුවේ උන්ට විතරක් මේක බැබලෙනවා. මාමේ වර්තමාන දේශපාලන තත්ත්වය බැලුවොත් මාමට මොකද්ද හිතෙන්නේ? ඒක මලට හදනවනේ මාමේ. එකෙන්ම ජය වේවා. හදන ලකුණු තියෙනවා. මුන් කකුලෙන් හද නිසා ටිකක් පස්සට වෙන්න වෙලා තියෙනවා. මටත් හිතෙනවා මාමේ මේ රටේ මේ මොකක් හරි තිබුණු තැනට එනවා නේද මාමේ? එන්නේ අපිට ඒ වයස අපි වෙන්නේ අපේ පොඩිම පරම්පරාවට මේක තැපෙනවා. තැපෙනවා මේක හරියට හැබැයි කරන්න බැරි නැහැ. 3-2කටත් වැඩිය බලයක් දුන්නා. නීති හදහත මේ නලේ අඹවන්න ඕන. අනිවාර්යෙන්ම. මුන් පිටරට හරි දක්කලා මේක ඉස්සලා සුද්ධ කරගන්න ඕන. අනිවාර්යෙන්ම. ඒකයි වෙන්න ඕන. ඉතින් පුතා මෙතෙන්ට එව් විසඳයි හාමුදුරුවෝ කවුරුවත් නෙමෙයි. බලවේග තියෙනවා. අපි නොදන්න බලවේග තියෙනවා. ඔතේ අපි බුද්ධ ආගම තමයි අදහන්නේ. නමුත් ඒක අදහන්න ඕන බුදු පියාණන් වහන්සේට අපි තෙල් මල් පහන් හඳ පුරු දාන තවම බුදු පියාණන් වහන්සේ දීපු ප්‍රමාණය තක්සේරු කරන්න බැහැ. ඇස් ඉස්මලේ දන් දීලා තියෙනවා. මහා මූදේ වතුර ගානට ලේ දන් දුන්න කියලා කියනවා. එහෙමනම් අපිට හොඳම සාක්ෂිය තමයි පුතේ බුදු පියාණන් වහන්සේ පිරිනුවම් පාලා. දැන් මොන කාලයක් වෙලාද? තවමත් දීපු තරමට ලංකාව ඇතුලේ එක දවසකට ආල්ලම්නු කීයක් මේ පූජා කරනවා බුදු පියාණන් වහන්සේට. ආල්ලම්නු කීයක් සම්මනවත් බුදු පූජාවට ලැබීම නේද? ලැබීම. අන්න දුන්නොත් ලැබෙනවා. ඔව්. එහෙනම් පුතේ දීපුව ලැබෙනවා. බුදු පියාණන් වහන්සේ කිව්වේ මට පූජාවල් පවත් බලලා කියලා. ඔව්.
මම ගියපු මග ඵලයල්ලයි කිව්ව මට සලකනවා නම් අන්න ඒකේ කිව්ව තමුන්ගේ බේරුමට මම දීපු එකේ ප්‍රයෝජන ගන්න නම් මං ගියපු මාර්ගය හොයාගන්නලා කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ ඔය තුන ලියා ගත්තොත් නිවිලා ඔව්. මේ අල්ලගෙන ඉන්න ඉඳිල්ල තමයි මිනිස්සු මේ පිරිහීමට විනාශ මුල. පිරිහීමට ලක් වෙලා තියෙන්නේ නේද? බලන්න පුතේ දීලා තියෙන ස්වභාව ධර්මයෙන් අපිට මෙතෙන් ලොකුම ධර්මයේ ස්වභාව ධර්මය ස්වභාව ධර්මයෙන් දීලා තියෙන්නේ ඇහැ පිනවන්න කන පිනවන්න දිව පිනවන්න නාසය පිනවන්න ශරීරය පිනවන්න ඔය පහ විතර හයක් දෙන පහමයි දීලා තියෙන්නේ ඔය පහටම මුල් වෙන එක කෙනා තමයි හිත මේ මොන රූපේද මාමේ? සමන් දෙවි. සමන් දෙවිය හාමුදුරුවෝ නේද? මම අපේ ඔව් අපේ මේ සුගතපාල මාමගේ නිර්මාණ. අර බුදු ගයක් තමයි ඒත් මම හද සුගතදාස මාමගේ වැදගත් කතාවත් අහගෙන වෙහෙර නමයත් වැඳ පුදාගෙන එතනම තියෙන පොඩි පාරෙන් දැන් මම මේ පල්ලෙහාට යනවා. බුදුරජාණන් වහන්සේ සස්සතිය ගත කළා නිරාහාර ඉන්න අවස්ථාවේ තපස්සු බල්ලුක විසින් විලිඳ මීපිඩු දෙකක් පූජා කරා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්න කේස ධාතු තැන්පත් කරලා මහා සෑයක් ඉදි කරා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ තමයි ගිරිහඬු සෑය. ඒ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේ කේස ධාතු තැන්පත් කරලා කරඬුවක ඒගොල්ලෝ වෙළඳාම ගියා කියලාත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒගොල්ලෝ වෙළඳාම සාර්ථක කරගත්තේ කේස ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන ඒ නැව් මාර්ගෙන් රට වෙළඳාම් කරපු නිසා කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරේ. ඉතින් ඒකින් කොටසක් ඒගොල්ලන්ගේ 7 වෙනි පරම්පරාවේ මුණුපුරවාලා දක්වාම රැගෙන ආවා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ දකින්නේ ඒ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ගේ 7 වෙනි පරම්පරාවේ මුණුබුරාලන් මේ ගොඩ බැහැපු ස්ථානය. බලන්න මේක කොච්චර ලස්සන දීවර වරායක්ද කියලා. මේ වෙරළ තීරයට ගොඩ බැහැලා තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මහන්සිය නිවාගෙන අවශ්‍ය කරන ද්‍රව්‍යත් ලබාගෙන මෙතනින් පිටත් වෙලා ගිහිල්ලා තින්නේ. හැබැයි ඒ අවස්ථාවේ තමයි අර කේස ධාතු ටික ඒගොල්ලෝ ඒ වාඩි වෙලා හිටපු ගල් තලාවේ යටට ගිලා බැහැලා තියෙන්නේ. ඒ එච්චර වටිනා කියන ස්ථානයක් තමයි මේ අපේ බෞද්ධයන්ට මග හැරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් කතරගම යනකොට මේ ස්ථානෙන් නවරදවාම මේ ස්ථානයට ඇවිල්ලා වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. සුගතදාස මාමගේ දුරකථන අංකෙත් මම පල්ලෙහින් දාන්නම්. ඕගොල්ලෝ ඒ මාමට කතා කරලා මේ විහාරස්ථාන ගැන තවත් තොරතුරු ලබා ගන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් රන්නේ මිනිස්සුන්ට නම් මේක වටිනා දායාදයක්. ඒගොල්ලෝ ඉතින් මේක පරිස්සම් කරගන්න එක ඒගොල්ලන්ගේ යුතුයකමක්. මොකද මේ වගේ ස්ථාන ලෝකෙටම එකයිනේ පිහිටලා තියෙන්නේ. සුගතදාස මම වගේ වටිනා මිනිසුන්වත් ආරක්ෂා කරගෙන මේ විහාරස්ථානයත් ආරක්ෂා කරගෙන සුගතදාස මම දන්නේ වටිනා විස්තරත් ඕගොල්ලෝ අරගෙන මේ විහාරස්ථානය දියුණු කරන්න කියලා ඕගොල්ලන්ගෙනුත් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඕගොල්ලෝ මේ සුන්දර වෙරළ තීරයේ නරඹන ගමන් මමත් ඉතින් මගේ මේ වීඩියෝ එකට සමු දෙන්නයි හදන්නේ. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් ඕගලන්ට අරන් එන බලාපොරොත්තුෙන් මං එහෙනම් නවතින්නම්. ඕගලන්ට තෙරුවන් සරණයි. වීඩියෝ එක ලස්සන නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.